නූපන් දරුවාගේ අනාගතය, ඒ වගේම තරුණ ඔබගේ අනාගතය, සමස්ත පුරවැසියාගේ අනාගතය විනාශ කරපු බංකොලොත් ආර්ථිකයක් දශක 7කට පස්සේ රටට දායාද කරපු පන්නේ දේශපාලන ක්‍රමයක් තමයි තිබුණේ. ඒ හරහා මේ රටේ ජනයා අතිශය පීඩාකාරී තත්ත්වයට පත් කරා. රටේ ආර්ථිකය බිඳුවට ඇදලා දැම්මා. ආර්ථික වර්ධනය ඍණාගයක් දක්වා ගියා. තෙල් පෝලිං, ගෑස් පෝලිං නිර්මාණය වුණා. එවැනි පසුබිමක් තුළ ආර්ථික බංකොලොත්භාවයෙන් මිදුණු රටක් කොහොමද නැවත යථාවත් කරගන්නේ කියන අභියෝගය පළවෙනි අභියෝගය හැටියට ජාතික ජන බලවේගයේ රාජ්‍යයට බාර ගන්න සිද්ධ වුණා. ඔබට කිව්වා වගේම මේ බංකොලොත් රට අපි නැවත ආර්ථික වශයෙන් ආඩ්‍ය කරනවා කියන කාරණය වසරක් වැනි කෙටි කාලයක් තුළ අපිට ස්ථාපිත කරලා ස්ථිර කරලා මේ සමාජයට ලබා දෙන්න හැකියාව ලැබුණා. ප්‍රතිගාමී බලවේග මේ සමාජ පරිවර්තනයට හරස් කපන බාධා කරන ඔවුන්ට මේක අවහිරයක්, ඒ වගේම ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු සුණු විසුණු කරනවායයි ඔවුන් උපකල්පනය කරන මේ පරිවර්තනයට එරෙහිව මේ සමාජයේ පෙළගස්සන්න ඒ වගේම දුෂ්ට බලවේග විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. මේ බලවේගයන්ට එරෙහිව පොදු ජන සටන තීව්‍ර කිරීමේ නායකත්වය තරුණ ජවය තරුණ ඔබ බාරගත යුතු වෙනවා.